සහෝදර සහෝදරියනි පහුගිය දවසක එක්තරා සත්‍ය සිදුවීමක් Facebook පිටුව අතරේ තිබිලා මට මුණ ගැහුණා. ඉන්දියාවේ එක්තරා ප්‍රාන්තයක එක අම්මා කෙනෙක් තමන්ගේ පුතා එක්කලා රේල් පාර අයිනේ ගමන් කරනකොට මේ පුතා සෙල්ලම් කරමින් අතේ තියාගෙන ගිය බෝලය විසි වෙලා ගිහිල්ලා රේල් පාරට පතිත වුණා. මේ අම්මගේ අතේ එල්ලිලා හිටපු දරුවා අම්මගේ අත අතහැරලා වේගෙන් ගමන් කළා රේල් පාරට වැටුණු බෝලේ අහුල ගන්න. එසැනින්ම මේ අම්මට ඇහෙනවා දුම්රිය ගමන් කරන එහෙම නැත්නම් දුම්රිය පැමිණෙනවා. ඒ නිසා අම්මා මොකද කරන්නේ? කලබල වෙලා ඉක්මනට රේල් පාරට පැනලා තමන්ගේ දරුවව අල්ලලා විසි කරනවා එළියට. නමුත් ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි මේ අම්මට බැරි වෙනවා තමන්ගේ ජීවිතය ගලවා ගන්න. මේ අම්මා දුම්රියට තමන්ගේ ජීවිතය පූජා කරනවා. නමුත් පුදුමය මොකක්ද? මේ අවට සිටි ජනතාව ඔක්කොම දුවගෙන ඇවිල්ලා දුම්රියට යට වුණු ඈ දිහා බලනකොට මේ ජනතාව අඳුනගත්තා මේ කෝච්චියට යට වෙලා ජීවිතක්ෂයට පත්වෙච්ච තැනැත්තිය ඇස් දෙකම පේන්නේ නැති අන්ධ තැනැත්තියක් කියලා. මෙතන රැස්වුණු සියලුම දෙනාගේ දැස් වලින් කඳුළු කඩා හැලෙන්නට ගත්තා. ඇය කෝච්චියේ හඬ ඇහුණාම තමන්ගේ දරුවව බේරගන්න රේල් පාරට ආවේ කොයි ආකාරයෙන්ද, මොන මඟ පෙන්වීමකින්ද, ඒ වගේම දරුවගේ ජීවිතය ආරක්ෂා කරන්න මේ අම්මා ක්‍රියා කරපු ආකාරය කොයිතරම්ද? ඇස් දෙක පෙනෙන්නේ නැති වුණත් කොහොමද ඇය මේ මහා වීර ක්‍රියාව සිදු කළේ කියලා එතනට සිටි රැස්වුණු ජනතාව පුදුමයටපත් වුණා. ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, අම්මා කෙනෙක්ගේ තාත්තා කෙනෙක්ගේ ජීවිතේ පැහැදිලිවම අපි දකින පුදුමාකාරය ඒකයි. අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට දරුවව ඉවෙන් වගේ දැනෙනවා. දරුවා මොනවද කරන්නේ? දරුවා කොයි පැත්තටද යන්නේ? දරුවව බේරගන්න මොනවද කරන්න ඕන කියන හැඟීම, ඒ කියන sannivedanaya ඉවෙන් වගේ දැනෙනවා. ඒක හරි පුදුමාකාර දෙයක්. ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, අද ශ්‍රී ලංකාවේ ජීවත් වන අපි විශේෂයෙන්ම සමාජ මාධ්‍යයට, ජනමාධ්‍යයට හොඳට අපි අපේ අවධානය යොමු කෙරුවොත් අපට අසන්නට ලැබෙන සිදුවීම් දිහා බලපුවාම ඒ සිදුවීම් මහා පුදුමාකාර සිදුවීම්. ඔය මම කියපු සිදුවීමට හාත්පසින්ම වෙනස් ආකාරයේ සිදුවීම් අපි මේ ජීවත් වන පුංචි රටේ සිදු වෙනවා. ඊයේ පෙරේදා අද අපි අහපු සිදුවීම් වල සමහර දෙමව්පියෝ තම තමන්ට අවශ්‍ය ඉඩකඩම් වල ආශාවට, වස්තු සම්පත් වලට ඇති ආශාවට තමන්ගේ දරුවන්ව අපයෝජනයකට එහෙම නැත්නම් වැරදි ක්‍රියාවන්ට දරුවන්ව යොමු කරන්න තරම් දෙමව්පියෝ ක්‍රියා කරලා තියෙනවා. සමහර දෙමව්පියෝ තමන්ගේ අනියම් සම්බන්ධතා පවත්වාගෙන යන්න හින්දා දරුවන්ව විනාශ කරලා තියෙනවා, මරා දමලා තියෙනවා. මේ වගේ සිදුවීම් අපි දිනපතාම මේ දිවයින තුල අපිට අහන්නට ලැබෙනවා.
අන්න එවැනි පරිසරයක් තුල ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි අපි දන්නවා මේ වගේ මහා පුදුමාකාර දේවලුත් අපට අහන්නට ලැබෙනවා. මම තේරුම් ගත්ත දෙයක් තමයි අපට ඉඳහිට අහන්න ලැබෙන මේ මහා පුදුමාකාර සිදුවීම්. ඒ කියන්නේ මේ ලංකාව තුල සිදුවුණු මහා නින්දිත ඒ වගේම ඉවසන්නට බැරි අමානුෂික සිදුවීම් ගත්තාම ඒවා ඇත්තටම ඊටාම ස්වල්පයයි. නමුත් බහුතරයක් මම දන්නවා අපේ දෙමව්පියෝ අම්මා තාත්තා තමන්ගේ දරුවන්ට මහ පුදුමාකාර විදිහට ආදරය කරනවා. එතකොට අපේ රට තවමත් ඒ කියන තත්වෙන් මිදිලා නැහැ. තවමත් අපේ දරුවන්ව නිසිමඟ ගන්වන්නට, අපේ දරුවන්ට ආරක්ෂාව සපයන්නට අපේ දෙමව්පියෝ තවමත් ක්‍රියා කරනවා. ඉඳහිට අපට අහන්නට ලැබෙන අර වගේ අනුවේදනීය සිදුවීම් සමාජයේ උලුප්පල පෙන්වන නිසා අපි තේරුම් ගත්තත්, අපි දැනගත්තත් ඒවා ඊටාම අල්පයි කියලා අපිට හිතන්නට පුළුවන්. මාතර සහෝදර සහෝදරියනි, අද දවසේ අපි අපේ අවධානය යොමු කරන්නේ අපේ මෙනෙහි කිරීමට අපි යොදාගන්නේ ජුසේතුමා කොහොමද තමන්ගේ ජීවිතයේ ආදර්ශය දෙන්නේ තාත්තා කෙනෙක් හැටියට. මම මෙහෙම හිතනවා ඇත්තටම අපට අද වර්තමානයේ සෑහීමකටපත් වෙන්න පුළුවන්ද තාත්තා කෙනෙක්ගේ භූමිකාව ගැන. මම කියනවා අපි අතර වුණත් ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, අපි අතර වුණත් අපේ සමහර වෙලාවට මේ මීසම තුල වුණත් අපට බොහෝම කැපවුණු ආදර්ශවත් ජීවිත ගත කරන තාත්තලා හොයාගන්න බොහොම අපහසුයි. නැතිව නෙවෙයි, බොහොම අපහසුයි. එතකොට අපට 100% සාර්ථක තාත්තලා අම්මලා හොයාගන්න අපහසු වෙයි. නමුත් යම් තාක් දුරකටවත් තමන්ගේ ජීවිත ආදර්ශයෙන් දරුවන්ට මඟ පෙන්වන දෙමව්පියෝ මම හිතනවා යම් කිසි ප්‍රමාණයක් ඉන්නවා. නැතුව ਸਰව සම්පූර්ණව අපිට සෑහීමකටපත් වෙන්න පුළුවන් පිරිසක් නැහැ. එතකොට ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, අපි මෙතනදී දකින්නට ඕන තාත්තා කෙනෙක් කියලා කියන භූමිකාව මොනතරම් වගකීම් සහගත භූමිකාවක්ද. එයාගේ රෝල් එක. එහෙම නැත්නම් එයාගේ ජීවිතය තාත්තා කෙනෙක් හැටියට එයා ගත කරන ජීවිතය මොනතරම් වගකීමෙන් බැඳුණු ජීවිතයක්ද, මොනතරම් එයාගෙන් සමාජය බලාපොරොත්තු වෙනවද කියන දේ හරිහැටි වටහා ගැනීමක් පැහැදිලිවම අපේ තාත්තලා ගාව තියෙන්නට ඕන. එතකොට ප්‍රේමවන්ත සහෝදරවරුනි, දැන් මම අද දකින දෙයක් තමයි හුඟක් වෙලාවට මම මීට පෙරත් ඔබත් එක්ක බෙදාගෙන තියෙනවා. අද හුඟක් අපි දකිනවා අපේ පිරිමි දරුවෝ අතර අපිට බොහොම සුලභව දකින්නට ලැබෙන තිබෙන ස්වභාවයක් තමයි ඒ අයට අද පෞරුෂත්වය කියන එක ඊටාම අඩුයි. අපි එකම වයසේ ගෑනු දරුවෝ පිරිසක් තියලා, පිරිමි දරුවෝ පිරිසක් තියලා මොකක් හරි දෙයකට ඉදිරිපත් වෙන්න කියලා කිව්වොත් ඒ දරුවන්ගෙන් මං හිතන්නේ ඊටාම සුළු පිරිසක් ඉදිරිපත් වෙයි පිරිමි දරුවන්ගෙන්. නමුත් ඊට වඩා වැඩි පිරිසක් ගෑනු දරුවන්ගෙන් ඉදිරිපත් වෙයි. එතකොට අපි දකින්නේ අපේ පිරිමි දරුවන්ට ඒ පෞරුෂත්වයේ ලොකු අඩුවක් තියෙනවා. දැන් මම මේ දේ කතා කරනකොට ප්‍රේමවන්ත සහෝදරවරුනි, ඔබ ඇත්තටම ඔබේ ගෙදර ඔබේට පිරිමි දරුවෝ ඉන්නවා නම් ඔබ කල්පනා කරලා බලන්න ඕන පැහැදිලිවම ඒ පිරිමි දරුවාගේ පෞරුෂත්වයේ වර්ධනය කරන්න ඔබ මොනවද කරන්න ඕන කියලා. ශුද්ධ ජුසේ මුනිතුමන්ගේ ජීවිතෙන් මට මොකක් හරි ආදර්ශයකට ගන්න තියනවද කියලා කල්පනා කරන්න ඕන. අද මෙතන ඉන්න තරුණ පුතාලා කල්පනා කරන්න ඕන මට ශුද්ධ ජුසේ මුනිතුමන්ගේ ජීවිතෙන් ගන්න තියෙන ආදර්ශය මොකක්ද? ඒ වගේම මෙතන ඉන්න තාත්තලාගෙන් මගේ පිරිමි දරුවව බොහොම
හොඳ පෞරුෂත්වයක් ඇතිව සමාජගත කරන්න මම මොනවද කරන්න ඕන කියලා හරි හැටි අවබෝධ කර ගැනීමක් අවශ්‍යයි. අවබෝධ කරගත්තට මදි ඒක ක්‍රියාත්මක කිරීම අවශ්‍යයි. මාදර සහෝදර සහෝදරියනි අපි අද දවසේ අසන්නට ලැබුණ ශුද්ධලියවිලි පාඨවලට අපි සවන් දෙනකොට ජුසුතුමාගේ භූමිකාව අපට බොහොම පැහැදිලිව පෙන්වුම් කරනවා. දැන් සුදු පාවුලුතුමා එපීසිවරුන්ට ලියන ලද ලිපියේ 6 වන පරිච්ඡේදයේ 1 සිට 4 දක්වා වගන්ති ඔබ කියෙව්වොත් එතනදී අපිට පෙන්වා දෙනවා මේ රෝම ජන සමාජයේ පියෙකුට තිබෙන බලය. අපි එතනදී කියනවා රෝම ජන සමාජයේ තාත්තා කෙනෙකුට ඇබ්සලියුට් පවර් තිබුණා. අපි කියනවා ඇබ්සලියුට් පවර් කියන්නේ ඒක එක්තරා ආකාරයකට සීමා රහිත අසීමාන්තික බලයක් තිබුණා පවුලේ සියලු දෙනා වෙත. ඒකට මනා පෞරුෂත්වයක් තාත්තා පෙන්වුම් කළා. එතකොට ඔහුට පුළුවන්කම තිබුණා ඒ ජන සමාජය තුල දරුවෙකුව වහලෙකු ලෙස විකුණා දමන්න. ඒ වගේම ඔහුට පුළුවන්කම තිබුණා දරුවෙකුව බැඳ තබාගෙන වැඩ ගන්න. කෙත්වතු වල පවා බැඳ තබාගෙන වැඩ ගන්න හැකියාව තිබුණා. ඔහුට පුළුවන් දරුවෙකුට දඬුවම් කරන්න. ඒ දඬුවම කොයිතරම්ද කියනවනම් ඔහුට පුළුවන් තමන්ගේම දරුවා වුණත් මරා දමන්නට. ඔබට මතකයි ආබ්‍රහම් ඊසාක්ව මැරුවා වගේ තාත්තට බලය තියෙනවා තමන්ගේ පුතා මරා දමන්න පවා. අන්න එවැනි බලයක් ඒ රෝම ජන සමාජය තුල මේ එපීසිවරුන්ට ලියන ලද ලිපිය අපිට කියවනකොට අපිට පෙන්눔 කරනවා. ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි රෝමානු පියෙකුට පුළුවන් තමන්ගේ දරුවාගේ මුළු ජීවිත කාලය තුලම එම බලය තම දරුවා කෙරේ පවත්වන්න. එතකොට සාමාන්‍යයෙන් අපේ ජන සමාජයේ තියෙන්නේ අපි දරුවෙකු හදා වඩා ගන්නවා. අපි හිතමු පුතෙක් හම්බ වුණා. මේ පුතාව ඊටාම ආදරෙන් අපි රැක බලා ගන්නවා. ඊට පස්සේ එක්තරා වයසක් එනකොට ඒ දරුවා වැඩිහිටියෙක් බවට පත් වෙලා ඊට පස්සේ ඒ දරුවා විවාහ ජීවිතයට ඇතුළු වෙනවා. විවාහ ජීවිතයට ඇතුළු වුණාට පස්සේ ඒ දරුවා එතනින් නිදහස්. ඒ දරුවාට තමන්ගේ බිරිඳත් එක්කලා බොහෝම ස්වාධීනව කටයුතු කිරීමේ හැකියාව තියෙනවා. නමුත් ප්‍රේමවන්ත සහෝදරවරුනි රෝමානු පියෙකුට පුළුවන් තමන්ගේ දරුවාගේ මුළු ජීවිත කාලය තුලම ඒ බලය තම දරුවා කෙරෙහි යොදවන්න. එතනදී කියනවා a Roman son never came to age. අපි සාමාන්‍යයෙන් come to age එහෙම නැත්නම් came to age කියලා කියන්නේ ඉංග්‍රීසියෙන් කියන්නේ ඥානු දරුවෙක් නම් she came to age කියලා කියන්නේ ඇය වැඩි වියට පැමිණුණා. නමුත් රෝමානු නීතිය එහෙම නැත්නම් ස්වභාවය අනුව පිරිමි දරුවෙක් වැඩිහිටියෙක් බවට පත් වෙන්නේ නැහැ. never came to age. never came to age. වැඩි වියට පැමිණීමක් නැහැ. මම මෙතනදී මම කල්පනා කළා මේ රෝමානු ස්වභාවය ඒක. නමුත් මම ඔබත් එක්ක මීට පෙර බෙදාගෙන තියෙනවා අර එක්තරා අවස්ථාවක ශුද්ධෝදේශයේ ගිය වෙලාවේ අපි යනවා ඒ ශුද්ධෝදේශයේ වෙස්ටර්න් වෝල් එහෙම නැත්නම් අපි කියනවා අදටත් වීපින් වෝල් කියලා තව වචන වලින්. එතකොට මේ වෙස්ටර්න් වෝල් කියලා කියන්නේ ප්‍රේමවන්ත සහෝදරවරුනි මේ දේවමාලිගාවේ එක බිත්තියක් තියෙනවා ඒක තවමත් තියෙනවා. දේවමාලිගාව විනාශ වුණත් ඒ බිත්තිය තවමත් තියෙනවා. එතකොට මේ බිත්තිය ගාවට ගිහිල්ලා මිනිස්සු මේ බිත්තිය ඔළුව ගහගෙන විශේෂයෙන්ම ජුදා ජාතිකයෝ යාඥා කරනවා. දැන් ජුදා සම්ප්‍රදාය තුල මේ කියන වීපින් වෝල් එහෙම නැත්නම් වෙස්ටර්න් වෝල් කියන තැනට ගමන් කරන්න කිලෝමීටර කාලයකට වගේ ඉස්සෙල්ලා නේද? මීටර් අපි ගත්තොත් 250කට විතර මෙහා. එතකොට එතන ඉඳලා මම දැකපු දේ ඇස් දෙකටම වයස අවුරුදු 14 පිරිච්ච ළමයින්ව අරගෙන එනවා පිරිමි ළමයින්ව පමණයි. ඒ ළමයින්ව අරගෙන ඇවිල්ලා දෙමව්පියෝ එතන ඉඳලා ඒ දරුවව අරගෙන යනවා කැනපි එකක් යට. කැනපි එකක් කියලා කියන්නේ ඕගොල්ලෝ දැකලා ඇති මේ පහුගිය මේ මහා බ්‍රහස්පතින්ද දවසෙත්
දිව්‍ය සප්‍රසාද වහන්සේ අරගෙන අපි අර හදපු මණ්ඩපයට ගියේ කැනපි එකක් යටින්. ලී හතරක් ගහගෙන ඒ ලී හතර රෙද්දක් ලස්සනට දාලා ඒ රෙද්ද යටින් තමයි දරුවව අරගෙන යන්නේ. එතකොට මේ දරුවව අරගෙන යනකොට අර දේව මාලිගාවේ ඒ කියන වෙස්ටර්න් වෝල් කියන තැනට ඒ ජනතාව මේ සත්තුන්ගේ අං වලින් හදාගත්තු නලා තිබෙනවා. ඒ නලා වාදනය කරනවා. බෙර ගහනවා. බෙර ගගහ නටනට මේ දරුවවත් අරගෙන අර කියන වෝල් එක ගාවට යනවා. එතකොට මෙහෙම ගමන් කරලා ගිහිල්ලා નિયમિત තැනක් තියෙනවා. එතනින් එහාට කාන්තාවන්ට යන්න බෑ. ඊට පස්සේ පිරිමි අය විතරයි දරුවව අරගෙන යන්නේ. අරගෙන ගිහිල්ලා ඊට පස්සේ ඒ අයට දෙනවා ලොකු givisum කරඬුව වගේ එකක්. මේ givisum කරඬුව අරගෙන දුන්නාම ඒකේ තිබෙනවා පුස්තකයක් පොතක්. ඒ පොතේ පාඩයක් කියවනවා. ඒ පුතා වයස අවුරුදු 14ට පත් වුණු පුතා. ඒක කියවුවට පස්සේ ඒ දරුවව ඔසවාගෙන මේ පිරිමි අය නටනවා. එක්තරා ආකාරයකට ප්‍රේමවන්ත සහෝදරවරුනි ඒ ඊශ්‍රායලය ඒ ජුදා ජාතිකයන්ගේ සම්ප්‍රදායන් තුල ගෑනු දරුවෙකුව වැඩි වියට පත්වීම කියන කාරණය ඒක සමරන දෙයක් නෙවෙයි. මොකද පුරුෂාධිපත්‍යයෙන් ලැබි සමාජ පරිසරයක්. නමුත් පිරිමි දරුවෙකුට ඒ තත්වය තියෙනවා. නමුත් මෙතනදී රෝමයට ගියාම රෝම ස්වභාවයක නෙමෙයි පිරිමි දරුවෙකුව never came to an age. ඒ දරුවා වැඩිහිටියෙක් බවට පිළිගැනීමක් කෙරෙන්නේ නැහැ. එතකොට ප්‍රේමවන්ත සහෝදරවරුනි මේ දරුවා කෙරෙහි ලොකු ආධිපත්‍යයක් තමන්ගේ තාත්තට තිබුණා. ඔහු නගරේ මහේස්ත්‍රාත් වුණත් ඔහු ජනතාවගේ කිරුළ පැලඳුවා. ඔහු සදාකාලිකවම තමාගේ පියාගේ අනසක යටතේ පවතින්නට ඕන. ඒ කියන්නේ පියා මැරෙනකම්ම ඒ පියාගේ අනසක යටතේ තමයි මේ පුතා කසාද බැඳ මහේස්ත්‍රාත් කෙනෙක් වුණත් සමාජයේ ඉදිරියේ මිනිස්සුන්ගේ කිරුළ පැලඳුවා. ඒ කියන தત્ත්වය තුලයි යහ ජීවත් වෙන්නට ඕන. ඒ නිසා තාත්තා කෙනෙකුට එදා ඒ සමාජයේ මහා පුදුමාකාරක් කියන ඇබ්සලියුට් පවර් අසීමාන්තික බලයක් තිබුණා. ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි. ඒ අනුව අපිට කියනවා මේ එක්තරා ආකාරයකට ඒක හරියට නිකන් දසපනතේ පළමු පනත වගේ first commandment වගේ honor their parents, not the honor of mere lip service, really obey them, respect them. අපිට කියනවා මේක lip service කියලා කියන්නේ මේ අපි වචන වලින් උච්චාරණය කරන respect කිරීමක් නෙවෙයි. නේද? අපි සමහර අවස්ථාවල අපි තාත්තට ආදරේ අම්මට ආදරේ කියලා අපේ දරුවෝ වචන වලින් ප්‍රකාශ කරනවා. නමුත් ඒ ආදරය කියන එක ක්‍රියාවෙන් ඒ දරුවෝ පෙන්වන්නේ නැහැ. දැන් මොකද අපි දකින දේ තමයි මම සමහර අවස්ථාවල ඔබට මතක ඇති අපේ දරුවන්ගෙන් අහනවා ඔබගේ දෙමව්පියන්ට ඔබ ආදරේද? ඔව් කෑ ගහලා ඔක්කොම උත්තර දෙනවා. එහෙමනම් ඒක ප්‍රකාශ කරන ප්‍රධානම මාධ්‍ය මොකක්ද? ප්‍රධානම ගුණධර්මය මොකක්ද? දෙමව්පියන්ට ආදරය කරන්නට ඕන, ගරු කරන්නට ඕන, කීකරු වෙන්නට ඕන. ඒ කීකරුකම, ඒ ආදරය, ඒ ගෞරවය නැත්නම් ඒ දරුවා අර ලිප් සර්විස් එකක් විතරයි. ඒ කියන්නේ නිකන් වචන වලින් ප්‍රකාශ කරන ආදරයක් විතරයි. ක්‍රියාවෙන් ඒ ආදරය නෑ ප්‍රේමවන්ත සහෝදරවරුනි. එතකොට අපිට පෙන්වා දෙනවා එහෙමනම් එවැනි දෙයක එවැනි මේකන් කටවචනෙන් කියන වචන වලින් කියන ආදරයක ඇති තේරුමක් නෑ. ඒක ක්‍රියාවෙන් ඔප්පු වෙලා පෙන්වන්නට ඕන. එතනදී අපිට කියනවා mothers have a kind of divine patience. Mothers have a kind of divine patience. නිකන් දිව්‍යමය ඉවසීමක් අම්මලට තියෙනවා. නමුත් කියනවා but fathers are more liable to be carried away by wrath. තාත්තලට එහෙම බෑ. තාත්තලා බොහොම තදයි. තාත්තලා බොහොම නිර්භීතව ක්‍රියා කරන්නට ඕන. තාත්තලා ගෙදර තීරණ ගන්නට ඕන. තාත්තා දඬුවම් කරන්නට ඕන. තාත්තා ජීවත් වෙන්නට ඕන අන්න ඒ විදිහටයි. එතකොට
අපිට මේ තුල මේ ඊශ්‍රායල් ජනතාවගේ එහෙම නැත්නම් රෝම ජනතාවගේ ජීවිත ස්වභාවයන් ගැන ගත්තහම අපටත් පාඩමක් තිබෙනවා. අද ප්‍රේමවන්ත සහෝදරවරුනි අපි හුඟක් දකිනවා අපේ තාත්තලා මේ தત્ත්වය ඔවුන්ගේ ජීවිතවල නැහැ. දරුවන්ව බිහි කෙරුවා ඒවා අම්මට දරුවෝ බාර දුන්නා තාත්තා බේරිලා ඉන්නේ. මම නම් දකිනවා මම ඔබ මාත් එක්ක එකඟ වෙනවද කියලා කියන්න මම දන්නේ නැහැ. නමුත් මම හිතනවා අද හුඟක් වෙලාවට අපේ දරුවෝ විශේෂයෙන්ම පිරිමි දරුවෝ අපි ගත්තොත් එහෙම ගෙදර තාත්තා වැඩිපුරම ආදරය කරන්නේ ගෑනු දරුවන්ට අම්මා වැඩිපුරම ආදරය කරන්නේ පිරිමි දරුවන්ට. ඒකයි අපි අහලා තියෙන්නේ. එතකොට අපි මොකක්ද දකින්නේ දැන් මේ අම්මා ගෙදර පුතාට හරි ආදරේ. එතකොට අපි දකිනවා පුතා යන ඉස්කෝලේ පුතාට උගන්වන්නේ වැඩිපුරම කාන්තාවෝ. අද අපි ඉන්න ගුරුවරු බහුතරයක් කාන්තාවෝ. එතකොට දැන් මේ ඒ වගේ පරිසරයක් තුල තමයි අපේ පිරිමි දරුවෝ හැදෙන්නේ. ප්‍රේමවන්ත සහෝදරවරුනි සමහර වෙලාවට ඒකත් අපට පේනවා අඩුපාඩුවක් හැටියට. මොකද අපි දකින්න ඕන ගෙදරක සාමාන්‍යයෙන් පුතා දකින්න ඕන තාත්තත් එක්කලා ඒ ගත කරන ජීවිතයේ තාත්තා තුල තියෙන නිර්භීතකම පුතා දකින්න ඕන. අද හුඟක් අපේ දරුවෝ තාත්තගේ නිර්භීතකම දකින්නේ නැහැ. සමහර වෙලාවට අපේ දරුවෝ දකින්නේ තාත්තා කන බොන හැටි. තාත්තා කුණුහරුපෙන් කෑ ගහන හැටි. තාත්තගේ අශීලාචාර හැසිරීම. තාත්තගේ නොහඹින ක්‍රියා. මේ දේවල් තමයි අපේ දරුවෝ දකින්නේ. එතකොට ඒ වගේ තත්වයක් තුල ප්‍රේමවන්ත සහෝදරවරුනි අපිට පුළුවන් ද තාත්තා කෙනෙක්ගෙන් ඇත්තටම දරුවෙකුට ලබා ගන්න යම. කල්පනා කරලා බලන්න සමහර ඔබ අතර සමහර තාත්තලා ඉන්නවා ඒ අය ඊටාම අශීලාචාරයි තමන්ගේ හැසිරීමෙන්. සමහර වෙලාවට කන බොන තැන්වල උස්මුරුත්තාවට කාලා බීලා ජරා කරගෙන එන තාත්තලා ඉන්නවා. එවැනි තාත්තලා අපේ අය අතර ඉන්නවා නැතුව නෙවෙයි. එතකොට ප්‍රේමවන්ත සහෝදරවරුනි ඒ තාත්තලට පුළුවන් ද තමන්ගේ දරුවන්ට නියම මඟ පෙන්වීම ලබා දෙන්න. මම ඔබට නිතරම කියන්නේ ඇද ගහේ ගෙඩි ගහ මුලට වැටෙන්නේ නැහැ. ඇද ගහේ ගෙඩි වැටෙන්නේ ගහෙන් ඈතටයි. අන්න එහෙමනම් ඔබ තාත්තා කෙනෙක් හැටියට අම්මා කෙනෙක් හැටියට නියම ආදර්ශවත් ජීවිතයක් තමන්ගේ දරුවන්ට පෙන්වුවේ නැත්නම් මාදර සහෝදර සහෝදරියනි ඒ දරුවෝ කවදාවත් ඔබ ළඟ රැඳෙන්නේ නැහැ. ඔබට අකීකරු වෙනවා. ඒ අය නියම පෞරුෂත්වයක් සමාජය තුල නැහැ ඒ අයට. එවැනි තත්වයක් අපි ජීවත් වන සමාජයේ දකිනවා. ඒ නිසා මතක තියාගන්නට ඕන කාරණේ අප එවැනි ජුසේතුමාගේ ජීවිතය තුළ තිබුණු ජීවිත ස්වභාවය අපේ ජීවිතයේ තියෙනවද? මාදර සහෝදර සහෝදරියනි, there are 3 ways in which we can do injustice to our children. අපේ දරුවන්ට අසාධාරණය කරන්න පුළුවන් අපි එක්තරා ආකාරයකට. මොනවද? අපි දකිනවා සමහර වෙලාවට අපේ දරුවන්ට අපි උපදෙස් දෙනවා. Customs of one generation are not the customs of another. සමහර දරුවන්ට අපි අවවාද අනුශාසනා කරන්න ගියාම එතනදී සමහර වෙලාවට දරුවෝ කියනවා I was never allowed to do that when I was a young age. අපි සමහර වෙලාවට කියන අනේ අපේ තරුණ කාලේ අපි ওই වගේ දේවල් කෙරුවේ නෑ දරුවනේ. එතකොට දරුවෝ කියනවා child answer, but you must remember that you were then and I am now. දරුවෝ කියනවා ඒ කාලේ ඒ අර ඕගොල්ලෝ ජීවත් වෙච්ච කාලේ දැන් මේ කාලේ වෙනස්. ප්‍රේමවන්ත සහෝදරවරුනි මම අහන්න කැමතියි අපි ක්‍රිස්තු භක්තිකයෝ හැටියට ඒ කාලේ දෙමව්පියන්ට ගරු කරලා යහපත් ජීවිතයක් ගත කරපු දරුවෝ නම් හිටියේ කාලය වෙනස් වුණා කියලා මේ කාලයට ඇවිල්ලා අපිට පුළුවන් ද දෙමව්පියන්ට අකීකරු වෙන්න දෙමව්පියන්ට අගෞරව කරන්න?
ඒක වෙන්න බෑ. කාලය වෙනස් වෙන්න පුළුවන්. අපි ජීවත් වන සමාජ පරිසරයන් වෙනස් වෙන්න පුළුවන්. නමුත් මොනතරම් අපි ජීවත් වන පරිසරය අපි ජීවත් වන ජන සමාජයේ වෙනස් වුණත් අපේ ජීවිතය තුළ පැහැදිලිවම ක්‍රිස්තියානි ගුණධර්ම ප්‍රගුණ වෙන්නට ඕන. ඒ කාලේ මේ ඔයාලගේ කාලේ මේ හනමිටි කාලේ මේ ඔයා නිකන් මේ පරණ කතන්දර පරණ තැටි ගහන්න එපා තාත්තේ කියලා කියන්න බෑ. ඒ නිසා අපි දරුවෝ හැටියට මෙතනදී ඉන්නවා නම් අපේ දරුවෝ කල්පනා කරන්න ඕන දෙමව්පියන්ට කොහෙත්ම අගෞරවයක් වෙන්නට බෑ. ඒ නිසා කාලය වෙනස් වෙන්න පුළුවන්. The customs of one generation are not the customs of another. Oh, නමුත් ක්‍රිස්තියානි ගුණධර්ම වෙනස් වෙන්නේ නැහැ. දෙවෙනි තමයි දරුවන්ව කන්ට්‍රෝල් කිරීම. දෙමව්පියෝ කොහොමද දරුවන්ව කන්ට්‍රෝල් කරන්නේ? too much වුණොත්. ඒ කියන්නේ ඕනාටත් වඩා තද වුණොත් දරුවන්ව පාලනය කරන්න ගිහිල්ලා. It is an insult to our upbringing of our children. ඒක ඇත්තටම දරුවන්ව අනවශ්‍ය විදිහට පීඩනයකට පත් කරනවා නම් ඒක ඇත්තටම වරදක්. මං හිතනවා ප්‍රේමවන්ත සහෝදරවරුනි දැන් මේ අද වර්තමානයේට ඇවිල්ලා අපි කතා කරනකොට අපි දකිනවා අද පාසලේදී දරුවෙකුට වරදකට පහරක් ගහන්න බෑ. නූතන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනුව අපිට කියනවා දරුවෙකුගේ වරද්දක් දැක්කොත් දරුවෙකුට ගහන්න බෑ. අපි හිතමු සමහර වෙලාවට සමාජ මාධ්‍ය තුල වුණත් අපි දකිනවා සමහර වෙලාවට දරුවෙකුගේ වරද්දකට දෙමව්පියෝ ගැහුවොත් ඊට පස්සේ මහා ලොකුවට ඒක උලුප්පල පෙන්නනවා ඒව වැරදි කියලා. ඊට පස්සේ පොලිසියෙන් එනවා තාත්තලා වම්මලවත් අඩංගුවට ගන්නවා ඒ වගේ තත්ත්වයක්. දැන් මේ වගේ විවිධ නීති රීති තියෙනකොට මං අහනවා ඔබගෙන් පැහැදිලිවම ප්‍රේමවන්ත සහෝදරවරුනි එහෙමනම් අපේ දරුවන්ව නිවැරදි මඟ ගෙනියන්න අපි මොකක්ද ගන්න ඕන ප්‍රධානම තීරණය? මොකක්ද ගන්න ඕන ප්‍රධානම තීරණය? මං හිතනවා පැහැදිලිවම ඒක අපේ ජීවිත ආදර්ශය. දෙමව්පියෝ හැටියට වෙනදාටත් වඩා ඉස්සරටත් වඩා දෙමව්පියෝ හැටියට තමන්ගේ ජීවිත ආදර්ශය ඊටාම වැදගත්. ඒ ජීවිත ආදර්ශය තුළ තමන්ගේ දරුවන්ට පෙන්වන්න ඕන තමන් කොයි වගේද කියලා. අන්න එතකොට ඒ දරුවෝ ඒ මඟ ගමන් කරනවා. අන්න එහෙමනම් අපිට කියනවා අනවශ්‍ය විදියට දරුවන්ව කන්ට්‍රෝල් කරන්න බෑ. අපි අපේ ආදර්ශය ඊටාම වැදගත් වෙනවා. Don't forget the duty of encouragement. Duty of encouragement. අපි අපේ දරුවන්ව උනන්දු කරන්න ඕන, ධෛර්යමත් කරන්න ඕන. ධෛර්යමත් කරන්න ඕන. නේද? එතකොට එහෙමයි වෙන්න ඕන. දරුවා යහපත් දෙයක් කරනවා නම් දරුවාගේ සාර්ථකත්වයේ ඉදිරියේ දෙමව්පියෝ හැටියට ඒ දරුවන්ව අපි කියනවා ප්‍රශංසා කරන්න ඕන. දරුවන්ට දඬුවම් කරන්න ඕන. අනිත් පැත්තෙන් දරුවන්ට ප්‍රශංසා කරන්නත් ඕන. ප්‍රේමවන්ත සහෝදරවරුනි ලූතරගේ තාත්තා කියනවා spare the rod and spoil the child. නේ අපිට කියනවා ඒක අපි නිකන් සිංහලෙන් හිතුවොත් අර හැඳි නොගා හදන හොද්ද වගේ තමයි. හැඳි ගෑවොත් හොඳ රහට හිටි. හැඳි නොගෑවොත් ඒ හොද්ද රහ නැහැ. අන්න ඒකයි ඇත්ත කතාව. ඒ නිසා පැහැදිලිවම beside the rod keep an apple to give him in charge. මොකද keep an apple කියන්නේ? පැත්තක රොඩ් එක ඒ කියන්නේ වේවැල පැත්තකින් තියන්න. වේවැල පැත්තකින් තියන්න දරුවාගේ සාර්ථකත්වය ඉදිරියේ ඇපල් ගෙඩියක් දෙන්න කියනවා වචනාර්ථයෙන් ගත්තොත්. මොකද්ද මේ කියන්නේ? දරුවව ඇප්‍රීෂিয়েට් කරන්න, දරුවව උනන්දු කරන්න, දරුවව ප්‍රශංසා කරන්න. ඒක වෙන්න ඕන. සමහර වෙලාවට අපේ අම්මලා තාත්තලා මං ඉස්සරහා සමහර අවස්ථාවල මං අත්දැකලා තියෙනවා. දරුවාගේ වැරදි ඇවිල්ලා කියනවා "ෆාදර් මෙයා වැඩක් නැහැ ෆාදර් මෙයා ගැන කතා කරලා මෙයා ඉගෙන ගන්නෙත් නැහැ මම ගොන් ළමයෙක් මේ ළමයා." ඒ වගේ දෙමව්පියෝ සමහර අවස්ථාවල තමන්ගේ දරුවෝ ගැන කියනවා. එතකොට ඒ ළමයා සමාජ ඉදිරියේ මොනතරම් කඩා වැටෙනවද? එහෙම බෑ. අපි කියන්න ඕන ඒ දරුවට පුළුවන්. ඒ දරුවව ශක්තිමත් කරන්න ඕන, උනන්දු කරන්න ඕන. ඒකයි දෙමව්පියන්ගේ පැත්තෙන් වෙන්න ඕන. එහෙම නැතුව දරුවව පල්ලහැට දැමීම නෙවෙයි. මාතර සහෝදර සහෝදරිනි
ජුසේතුමාගේ ජීවිතයෙන් අපට ඊටාම වැදගත් වන පාඩම් බලන්න පළවෙනි කාරණේ. අපිට කියනවා ජුසේතුමා උන්වහන්සේ වගකීමෙන් යුතුව ජීවිතයක් ගත කළා. Deep responsibility, caring Mary and Jesus Christ without hesitation. කිසිම පැකිලීමක් නැතුව ජුසේතුමා මරියතුමීවත් ජුසේත් මේ ජේසුතුමාවත් ආදරෙන් රැක බලා ගත්තා. වගකීමෙන් රැක බලා ගත්තා. තාත්තා කෙනෙක්ගේ භූමිකාව ඒකයි. අපි නිකන් සරලව හිතමු, කල්පනා කරලා බලන්න. ඔබට නිලූෂන් ස්වාමි ලස්සනට ඒවා කිව්වා දින කීපයකම. නේද? එදා සමාජයේ නීතිය අනුව මොකක්ද? ජුසේතුමා මරියතුමියව විවාහ කරගෙන හිටියේ නැහැ. විවාහ කිවිසගෙන හිටියේ. ඒ වෙනකොට තමයි මරියතුමියගේ කුසයට දෙවියන් වහන්සේ මේ දරුවව දෙන්නේ. එතකොට සමාජ අපවාදයට ලක් වෙනවා. නමුත් මේ සමාජ අපවාදයෙන් බේරා ගන්නට ජුසේතුමා කොහොමද ක්‍රියා කරන්නේ? දෙවියන් වහන්සේගේම මඟ පෙන්වීම තුල නැවත ඇවිල්ලා ජුසේතුමා සත්පුරුෂයෙකු බැවින් ඇය රහසින් නින්දාවටපත් නොවන අදහසින් ඇය රහසින් අතහැරීමට තීරණය කළා. නමුත් අවසානයේ ජුසේතුමා එනවා මරියතුමිය බාර ගන්නවා. ඒ නිසා බලන්න ඊටාම ලස්සනයි. අපිට කියනවා fatherhood is often about steady dependable presence rather than word. වචන වලින් නෙවෙයි. වචන වලින් නෙවෙයි ක්‍රියාවෙන් තාත්තා කෙනෙක් හැටියට කටයුතු කරන්නට ඕන. ඒක තාත්තා කෙනෙක්ගේ ජීවිතයේ ඊටාම ඉහළින් තියෙන්නට ඕන කාරණයක්. Caring Mary and Jesus Christ without hesitation, steady dependable presence rather than word. වචන වලින් කොච්චර වුණත් අපිට එක එක දේවල් කියන්න පුළුවන්. නමුත් ක්‍රියාවෙන් තාත්තා කෙනෙක් හැටියට ඔප්පු කරලා පෙන්වන්න පුළුවන්ද? ඔප්පු කරලා පෙන්වන්න පුළුවන්. දෙවන්න ප්‍රේමවන්ත සහෝදරවරුනි, ජුසේතුමාගේ ජීවිතයේ තුල තිබුණු කීකරුකම දෙවියන් වහන්සේට obedience to God. බලන්න දේව අනාවරණය කොහොමද වෙන්නේ? ජුසේතුමා මරියතුමියවත් මේ දරුවවත් අරගෙන පලා යනවා දරුවව බේරගන්න. බිලිඳුන්ව මරා දමනකොට ජුසේතුමා බොහොම නිර්භීතව තමන්ගේ දරුවවත් අරගෙන පලා යනවා. මොනතරම් අපි බලන්න obedience to God. දෙවියන් වහන්සේට කීකරු වුණාද? දෙවියන් වහන්සේට කීකරු වුණාද? මම අහනවා ප්‍රේමවන්ත සහෝදරවරුනි, සාන්ත සභාවේ තියෙන ඊටාම වැදගත් ජීවිත ගුණාංගයක් තමයි obedience, කීකරුකම කියන එක. එතකොට මේ කීකරුකම කියන ගුණාංගයේ ප්‍රේමවන්ත සහෝදරවරුනි අපි හැම කෙනෙක් ගාවම තියෙන්න ඕන. ඒක හරියට ලින්ක් එකක්. ඒක හරියට ලින්ක් එකක්. කල්පනා කරලා බලන්න, මෙහෙම එන්න මම මගේ තැන ඉඳලා ගන්න. මම මගේ රදගුරුතුමාට ගරු කරනවා, කීකරු වෙනවා. මගේ රදගුරුතුමා සුද්ධෝතම පියතුමාට කීකරු වෙනවා. ඒ විදිහට ඒකේ අනිත් පැත්තට ආවොත් ප්‍රේමවන්ත සහෝදරවරුනි, අපි බලාපොරොත්තු වෙනවා සාන්ත සභාව තුළ මොකක්ද? පූජා ප්‍රසාදිවරුන්ට කීකරු වෙනවා සදාවත් ජනතාව. ඒ පෞල් පරිසරය තුල තාත්තා අම්මා දරුවෝ ඒ ආත්තට අම්මට කීකරු වෙනවා. මේ විදිහට ගලාගෙන ගියාම අපි කියනවා සමාජයේ කුංචිම තැනටත් ඒ කීකරුකම ගමන් කරන්නට ඕන. ඒකයි අපේක්ෂා කරන්නේ. ඒ නිසා සභාවේ තියෙන ඊටාම ඉහළම ගුණ ධර්මයක් obedience, කීකරුකම කියන එක. ඒක අපි රැක ගන්නට ඕන අපේ ජීවිතය තුළ. එතකොට අපිට මොකක්ද දෙන පණිවිඩේ? Good father seeks wisdom beyond himself. යහපත් පියා හැම මොහොතකම තමන්ටත් එහා ගිය seeks wisdom beyond himself. ඔහුටත් එහා ගිය ප්‍රඥාවක් බලාපොරොත්තු වෙනවා. True faith, confidence and moral guidance. විශ්වාසයෙන්, ඒ වගේම හෘද සාක්ෂියෙන්, ඒ වගේම moral guidance, ශීල ධාර්මික පැත්තෙන්. මේ දේවල් වලින් අපි පරතරයට ගමන් කරන්නට ඕන. ඒක අපේක්ෂා කරනවා දෙවියන් වහන්සේ. ඒක තමයි අපට ගෙනෙන පාඩම. අනිත් කාරණේ බලන්න ජුසේතුමාගේ ජීවිතයේ අපි දකිනවා protector of the family. He risks everything to protect his family. අපි දකින්නේ මේ ජුසේතුමා මේ අවදානමක් කරගෙන කටයුතු කරපු පුද්ගලෙක්. රිස්ක් එකක් ගත්තා. ඇයි? දෙවියන් වහන්සේ තුළ ලොකු විශ්වාසයක් තබනවා. ඒ විශ්වාසයේ තබල තමයි ඒ රිස්ක් එක ගන්නෙ.
fathers are called to safeguard their family physically, emotionally and spiritually. ඒ රිස්ක් එක ගන්න ඕන තමන්ගේ දරුවව, තමන්ගේ පවුලම ශාරීරිකව, ආත්මිකව, physically, emotionally, ඒ වගේම spiritually. ඒ දරුවන්ව නිවැරදි ගමන අරන් යන්න. තාත්තලා නිර්භීත වෙන්නට ඕන. ඒ නිසා පැහැදිලිවම තාත්තා කියන්නේ protector of the family. ඒ වගේම ප්‍රේමවන්ත සහෝදරවරුනි, ජුසේතුමා අපි දකිනවා බොහෝම කියන්නේ කිසිම පැකිලීමකින් තුරව දේව කැමැත්ත පිළිගත්තා. He plays a crucial role in salvation history but remains in the background. එළියට බහැලා නිකන් බොරු උජාරු කියෙව්වේ නැහැ ජුසේතුමා. ජුසේතුමා බොරුවට එළියට බහැලා කයිවාරු ගැහුවේ නැහැ. ජුසේතුමා පස්සෙන් ඉඳගෙන පිටිපස්සෙන් ඉඳගෙන තමයි මේ වැඩේ කෙරුවේ. නියම තාත්තා කෙනෙක් කියන්නේ ඒකයි. He plays a crucial role in salvation history. ගැලවීමේ ඉතිහාසයේ ජුසේතුමා crucial role එකක් ගෙනිච්චා. එයාගේ role එක. But remains in the background. True fatherhood isn't about praise, it's about self-service. සැබෑ පියෙක් කියලා කියන්නේ එයා බලාපොරොත්තු වෙන්නේ අනිත් අයගේ ප්‍රශංසාව. එයා හැම මොහොතකම තමන්ගේ ඉටු වෙන්න ඕන සමාජයට මොකක්ද වෙන්න ඕනයි කියලා එයා බලන්නේ. තමන්ගේ දරුවෝ හරහා ඒ දේ සමාජයට දෙන්නයි. ඒ නිසා ප්‍රේමවන්ත සහෝදරවරුනි, ඒ දේ තාත්තා කෙනෙකුගේ ජීවිතේ තියෙන්න ඕන. hard work නේද? මහන්සි වෙලා වැඩ කරන්න ඕන. ඒක තියෙන්න ඕන තාත්තා කෙනෙකුගේ ජීවිතේ. faith in uncertainty නේද? අවිනිශ්චිත අවස්ථාවලත් විශ්වාසය තියෙන්න ඕන. තාත්තා කෙනෙක් හැටියට ගෙදර ප්‍රශ්න ගැටලු ඇති වෙනකොට තාත්තා කෙනෙකුට පුළුවන්කම තියෙන්න ඕන විශ්වාසයෙන් කියන්නේ නෑ. එහෙම වෙන්නේ නෑ. අපි දෙවියන් වහන්සේ අදහනවා. crucial moment වල සමහරවිට uncertainty නේද? අවිනිශ්චිත තත්වයන්ෙහිදී තාත්තා ගාව තියෙන ඕන විශ්වාසයක්. ඒක තමයි නියම පියෙකුගේ කියන ජීවිත ස්වභාවය වෙන්නේ. කඩා වැටෙන්නේ නැහැ. තාත්තා කෙනෙක් නිර්භීතයි. ඒ වගේම තාත්තගේ ජීවිතය තුළ loving leadership. නියම නේද? නායකත්වය. බොහොම ප්‍රේමාන්විත නායකත්වයක් තාත්තා කෙනෙක්ගේ ජීවිතයේ තියෙන්න ඕන. ඒ නිසා එවැනි ජීවිතයක් ගත කරන්න නම් ප්‍රේමවන්ත සහෝදරනි මොනතරම් තාත්තා කෙනෙක් සූදානම් වෙන්න ඕනද? මං අහනවා මේ දේ. මං අහනවා අද මේ කියන ගුණධර්ම තුල තාත්තා කෙනෙක් වෙන්න කසාද බැඳපු ගමන් බෑ. එවනම් කොහෙන්ද මේ தત્ත්වයේ ජීවිතයට ඇති කරගන්නේ? ඒ தત્ත්වය අපේ දෙමව්පියෝ සෑම දරුවෙකුටම දෙන්න ඕන. මං එතනදි කියන්නේ දුවලට නැහැයි කියලා. දුවලා පුතාලා ඔක්කොටම ඒ කියන නායකත්වයේ දරන්න, ඒ කියන ලවින් ලීඩර්ෂිප් එක දරාගෙන නියම ජුසේතුමාගේ ජීවිත ගුණාංග ප්‍රගුණ කරගෙන යන ජීවිතයක් දරුවට පුංචි කාලේ ඉඳලම දරුවට දෙන්න ඕන. අද හුඟක් වෙලාවට ප්‍රේමවන්ත සහෝදරයනි සිද්ධ වෙන්නේ දරුවාගේ ජීවිතේ වැරදුන තැන තමයි දෙමව්පියෝ පටන් ගන්න දරුවව හදන්න. ඒක වැරදි. දරුවාට වැරදුණු තැන දරුවව එතන ඉඳලා හදන්න පටන් ගන්න බෑ. ඒක වැරදි ක්‍රියාදාමයක්. පුංචි කාලේ ඉඳලා ඒ දරුවට නොවරදෙන විදිහට දරුවව හදා ගන්න ඕන. ඒකයි නියම ක්‍රමවේදය. අන්න එහෙම වුණොත් ඔබට මට ජුසේතුමාගේ ජීවිත අනුසාරය තුල දෙවියන් වහන්සේට ප්‍රිය ප්‍රසන්න ජීවිතයක් ගත කරන්න පුළුවන්කම ලැබෙනවා. ඒ හැකියාව ඔබට මට ජුසේතුමාගේම මැදහත්කම තුල ලැබේවා. ජේසුස් පිහිටයි. ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, දැන් අපි සියලු දෙනා නැගිට සිට අපගේ යදුම් දෙවියන්න් වහන්සේ ඉදිරියට